හරි අපි දැන් part 2 බලමු. part 2 එකේ ඉස්සෙල්ලාම තියෙන supervised learning unsupervised learning මේ define කරලා තියෙන. ඉස්සෙල්ලාම supervised learning එකේදී මේ input data output data දෙකම තියෙනවා. ඒක සමහරට MCQ එකක් විදියට එන්නත් ඉඩ තියෙයි. input data තියෙනවා output labels. ඒ කියන්නේ අර අපි ඉස්සෙල්ලා කතා කරේ අර study hours x කියලා අරගෙන marks y කියලා ගත්තේ. ඒකේ supervised learning වලට උදාහරණයක්. x value ටිකත් මේ model එක train කරද්දී හම්බ වෙනවා. y value ටිකත් y කියන්නේ ලකුණු ගන්නනේ. x කියන්නේ වැඩ කරන මේ පැය ගන්න. එහෙම data set පාවිච්චි කරලා මේ machine learning prediction model ගන්න supervised learning. unsupervised learning වල මේ input data විතරයි තියෙන්නේ. labels කියන්නේ මේ y values නෑ. no labels. එතකොට ඒකෙදි වෙන්නේ structure එකක් හරි pattern එකක් හරි හොයා ගන්නවා data වල. ඒ කියන්නේ clusters වලට කඩනවා කියන එක හිතන්න ඕනේ දැන්. data set එක මෙහෙම වෙනම මේ scatter plot එකක් ඇඳලා බලපුවාම මේක x මේක y. එතකොට වෙනම මේ clusters වෙනම තියෙනවා පේනවා. එතකොට ඒක ඒ වගේ features අඳුරගන්න තමයි unsupervised learning පාවිච්චි කරන්නේ. දැන් customer segmentation කියන එකත් unsupervised learning වලට උදාහරණයක්. supervised learning වලට predicting house prices. ඒ කියන්නේ ඒකට උදාහරණයක් ගත්තොත් x විදියට මේ living room එකේ area එක ගත්තොත් ඒකයි මේ ඒකේ price එක. මේ කියන්නේ මේ house එකේ price එකයි living room එකේ area එකයි අතර relationship එකක් තියෙන්න පුළුවන්. ඒක වැඩි වෙන තරමට living room area එක වැඩි වෙන තරමට මේ price එකත් වැඩි වෙන්න තියෙන chance එකක් තියෙනවා. ඒ වගේ මේ prediction model හදන්න supervised learning පාවිච්චි කරන්න පුළුවන්. අරගත් එහෙමයි email spam not email spam classify කරන. ඒකෙත් තියෙනවානේ මේ මොනවද xi දෙකම xi x විදියට එන්නේ email එක y විදියට එන්නේ spam එකක්ද නැද්ද කියලා. email 1 කියලා ගත්තොත් මේක spam එකක්ද yes ද no ද වගේ. එතකොට මේ email 1 එක yes මේ පළවෙනි data point එක. email 2 එක no කියලා වගේ. එතකොට මේ label එක කියන්නේ y එකනේ. y value එක තියෙන ඒවට තමයි supervised learning කියලා කියන්නේ. මේක තමයි තියෙන්නේ supervised learning unsupervised learning වෙනස. supervised learning වල data වල answers එකම තියෙනවා. කියන y value එකත් එකම තියෙනවා. unsupervised learning වල hidden patterns තමයි හොයන්නේ කියන්නේ. answer එකක් නෑ කියන්නේ y value එකක් නෑ. උනාට ඒකේ තියෙන specific pattern එකක් හොයා ගන්නවා. අර clustering කරනකොට ඒ වගේ දේ තමයි. ඊට පස්සේ තියෙන කලින් කියපු එක තමයි supervised learning වල answers තියෙනවා. y value ඒ කියන්නේ labels තියෙනවා. label පාවිච්චි කරලා තමයි computer එක learn කරන්නේ. ඒ කියන්නේ input මේ data වල input උයි output උයි දෙකම තියෙනවා. simple idea එක learning with a teacher කෙනෙක් එකම ඉගෙන ගන්න. එතකොට ඒකෙන් වෙන්නේ ටීචර් දන්නවනේ ආන්සර් එක මේ පේපර් එකක් ලියන එකක් හිතන්නකො. පේපර් එකක් ලියනකොට මේ ප්‍රශ්නක් තියෙනවා ආන්සර්ස් තියෙනවා. එතකොට මේ දෙකම තියෙන හින්දා ඒකෙන් වෙන්නේ supervised learning වගේ වැඩක් තමයි වෙන්නේ. ඒ කියන්නේ ටීචර් ආන්සර් ටික දන්නවනේ. දැන් ටීචර් කෙනෙක් නැති වුණත් ආන්සර් ටික දන්නේ learning without a teacher unsupervised learning. එතකොට question වලට අපිට හිතන ආන්සර් එක තමයි දෙන්නේ. එතකොට supervision එක නැතුව ආන්සර් දෙනකොට අර හරිම ආන්සර් එක නෙමෙයි ඉන්නේ කියන්නේ. අපිට හිතන එක තමයි එතනින් දෙන්නේ කියන්නේ. දැන් තේරෙන්නේ නැතිනේ මේ unsupervised supervised learning කියලා. අපි ඉස්සරහට coding වලදී පාවිච්චි කරන්නේ මේ supervised learning එක විතරයි. unsupervised learning වල code නෑ දැනට.
මම කලින් කියපු කතාව තමයි supervised learning example unsupervised learning example studying fast exam paper. ඒ කලින් තිබ්බ exam paper එකට study කරනකොට ඒකේ questions answers දෙකම තියෙනවා. past papers වල answers question දෙකම තියෙනවා. ඊට පස්සේ අපි ඒක පාඩම් කරලා ඔළුවට දාගන්නවා මොනවද තියෙන්නේ questions answers. ඊට පස්සේ තමයි මේ අලුතෙන් දෙන paper එකට උත්තර ලියන්න. එතකොට අර කලින් answers ටික තිබ්බනේ paper එකේ. ඒකින්ද කියන්නේ y value y label value තිබ්බින්ද මේ අලුත් ප්‍රශ්නයකට උත්තර ලියද්දී අර supervised learning එක තමයි පාවිච්චි වෙන්නේ. මේ උදාහරණ විදිහට අර කලින් කිව්ව විදිහට predicting house prices, detecting spam emails, predict student marks. ඒ ඔක්කොගෙම y values තියෙන වෙලාවෙදී තමයි කියන්නේ. ඊට පස්සේ මේ unsupervised learning වලට friend groups in classroom. No one tells the groups. කියන්නේ මේ group වලට මේ අපි manual කඩන්නේ නිකම්ම කට්ටිය එකතු වෙලා ඉන්නවනේ මේ ගේම් ගන්න කට්ටිය නම් මේක වෙනම සෙට් එකක් විදියට ඉන්නවා. ඊට පස්සේ ස්පෝර්ට් ලවර්ස්ලා වෙනම ඉන්නවා. ඒ වෙනම ඉන්නවා. ඒ වුණාට අපි ස්පෙસિෆික් විදියට කියන්නේ මේක මේ group එක ගේමර්ස්ලාටම කියලා කියන්නේ. ඒක ඔටෝමැටිකලි ක්ලස්ටර්ස් වල ඉන්න කට්ටිය. එක එක features වලට අනුව. ඊට පස්සේ real life usage, customer segmentation, grouping photos, market analysis. ඊට පස්සේ මේ machine learning algorithm වලට උදාහරණ ටිකක් දීලා තියෙන්නේ. පළවෙනි එක linear regression, logistic regression, k-nearest neighbors, decision tree, random forest, SVM, neural network. Unsupervised learning වලට k-mean clustering, hierarchical clustering, DB scan, PCA, independent component analysis, auto encoders. ඒ ටික නිකන් මත දිහාත් හරි. අපි දැන් මෙන්න මේක විතරයි පාවිච්චි කරන්නේ මේ කෝඩ් කරන්න. linear regression. ඊට පස්සේ මේ machine learning වලට Python පාවිච්චි කරන්න මේ වැඩිම පාවිච්චි කරන්න හේතු ටිකක් තමයි මෙතන තියෙන්නේ. Python is widely used in ML because clean and readable syntax. Clean readable syntax. දැන් මේ උදාහරණයක් තියෙන්නේ Python code එකක් තියෙන්නේ. ඒකේ ගොඩක් ලේසි වෙන programming language වලට සාපේක්ෂව අඩු වචන ගානකින් මේ කෝඩ් කරන්න පුළුවන් අපිට අවශ්‍ය දේ. ඒකින්ද ඒක වාසියක්. ඊට අනිත් එක තමයි rich scientific libraries. ඒ කියන්නේ libraries කියන්නේ අපිට කෝඩ් ගොඩක් ගහන්න වෙනුවට කලින් ලියපු මේ කෝඩ් පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ කෝඩ් ලයින් 20ක විතර තියෙන කෝඩ් එකක් වෙනකොට තමයි කියන්නේ pre-built කෝඩ් එකක් වෙනකොට අපිට එක ලයින් එකකින් ගන්න පුළුවන් ඒ ස්පෙસિෆික් කෝඩ් ටික. එතකොට අපිට අඩු ලයින් ගානකින් ඒ කෝඩ් එක ලියා ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට හදපු libraries මේ ගොඩක් තියෙනවා Python වලට. එතකොට ඒක එක වයිසිය. ඊට strong ML ecosystem. ඒ වගේ machine learning libraries ඒවත් තියෙනවා ගොඩක් තියෙනවා මේ වගේ scikit-learn, TensorFlow, PyTorch. ඊට පස්සේ මේ large community එකක් ඉන්නවා මේ Python වලට. එතකොට මොකක්යි ප්‍රශ්නයක් ආවත් ඉන්ටර්නෙට් එකේ ගිහින් බලන්න පුළුවන්. ඒ error එකට අදාළ solution ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. එතකොට good documentation ඒවත් තියෙනවා. ගොඩක් පාවිච්චි කරගෙන ඉන්න documentation ගොඩක් හදලා තියෙනවා. ඒකින්ද Python හොඳයි. ඊට පස්සේ typical ML workflow in Python. ඒ කියන්නේ දැන් මොඩල් එකක් හදලා අන්තිමට පාවිච්චි කරන එක දක්වා workflow එක තමයි තියෙන්නේ. ඉස්සෙල්ලාම load and clean data. ඒ load කරනවා කියන්නේ අපි ගාව CSV data set එකක් තියෙනවා කියමුකෝ. CSV හරි Excel file එකක් හරි. ඒ Excel file එක අපි program එකට add කරගන්න එක තමයි load කරනවා කියන්නේ. එතකොට ඒක පළවෙනි step එක. ඊට පස්සේ ඒකේ තියෙන data clean කරන්න ඕනේ. සමහර ඒවා missing value තියෙනවා. සමහර ඒවා මේ
එන්න බැරි වැලියුස් තියෙනවා. ඒ ඩුප්ලිකේට්ස් කියන්නේ එකම රිපීට් වෙවි තියෙනවා. ඒවා අයින් කරන එක තමයි ක්ලීන් කරන මෙතඩ් එකකින් කරන්නේ. එතකොට මේ පළවෙනි ස්ටෙප් එක හරි. ඊට පස්සේ දෙවෙනියට තියෙන්නේ explore and visualize. ඉස්සෙල්ලාම ඊට පස්සේ data set එක කොහොමද තියෙන්නේ කියලා explore කරනවා. කියන්නේ summary statistics කියන්නේ variable වල mean, standard deviation, variance ඔය එක තියෙනවනේ statistics වලින්. ඒවා බලනවා. අය visualize කරනවා. එතකොට data set එක ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ දෙවෙනි step එකේ. ඊට පස්සේ build and evaluate model එකක් train කරලා build කරන්න ඕන. හරියට y සමානයි mx ධන c වගේ ප්‍රස්ථාරයක් ගත්තා වගේ කියලා හිතන්න. එතකොට data තැනින් තැන තියෙන්නේ. ඒ වුණාට ඒකට ළඟින්ම යන සරල රේඛාව y සමානයි mx ධන c සරල රේඛාවට අදාළ data ඒ සරල රේඛාව ගන්න එක තමයි ඒ කියන්නේ මොඩල් එකක් බිල්ඩ් කරනවා කියන්නේ. මේක ගොඩක් සරල කතාවක්. මම කිව්වා ඊට වැඩි ගොඩක් සංකීර්ණ ඉස්සරහට මේ රියල් වර්ල්ඩ් මොඩල් එකක් හදද්දී රියල් වර්ල්ඩ් data වලින්. ඒකට evaluate models ඊට පස්සේ මේ මොඩල් එක එහෙම එක මොඩල් එකක් හදලා නවතින්නෙත් නෑ. මොඩල් කීපයක් තව ඕනනම් මේ තියෙද්දි මේ තිබ්බා කියන්නේ මෙහෙම කොහොම එකක් තිබ්බොත් මෙහෙම මොඩල් එකක් සෙට් වෙන්න පුළුවන්. සමහර විට මෙහෙම එකක් වෙන්න පුළුවන්. ඒකට අර මොඩල් කීපයක් හදලා හොඳ මොඩල් එක ගන්න එක තමයි මේ evaluate models කියලා ගන්න. ඊට පස්සේ දැන් මේ y සමානයි 2x ධන 7 කියලා ආව කියමුකෝ. මේ හොඳම මොඩල් එක සරල රේඛාවක් ආව කියමුකෝ. ඒතකොට ඒක අපි deploy කරන්න ඕනේ. කියන්නේ අපි නැවත ඒක පාවිච්චි කරන්න පුළුවන් විදියට යොදවන්න ඕනේ කොහේ හරි. කියන්නේ ඉන්ටර්නෙට් එකේ cloud server වල හරි කියන්නේ තමන් කම්පියුටර් එක software එක හරි deploy කරන්න ඕනේ. එතකොට ඒක කරලා ඒ deploy කරපු model එක අය අපි පාවිච්චි කරන්න පුළුවන් විදියට හදන්න ඕනේ. use models. දැන් මේ equation එක අය නැවත පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එක x value වලට අදාළව. කියන්නේ prediction ගන්න පුළුවන් වෙන්න ඕනේ. y value ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අර මං කිව්වේ ඉස්සෙල්ලා කිව්ව තමයි මේ Python libraries මේ import කරනවා කියන්නේ අපි දැන් code environment එකට කියන්නේ අපි code ගන්න folder එකට මේ pre-built function load කරන එක තමයි function data ඒවා load කරන එක තමයි මේ libraries වලින් කරන්නේ. libraries එකක් තියෙන වාසිය මෙන්න මේ පහළ තියෙන උදාහරණෙන් මේ පැහැදිලිව පේනවා. මේ කියන්නේ library පාවිච්චි කරන්නේ නැතුව without using libraries මේ ලොකු කෝඩ් එකක් ලියන්න වෙනවා. ඒ වුණාට මේ Python library පාවිච්චි මේ pandas කියන library පාවිච්චි කරලා කෝඩ් එක ලියුවට පස්සේ මේ line දෙකෙන් ලියා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ලොකු කෝඩ් එක වෙනුවටම මේ මෙතන ලියා ගන්න පුළුවන් line දෙකකින්. එතකොට මේ pre-build මේ function එක තියෙන්නේ මේ pandas කියන මේක ඇතුලේ මේ library ඇතුලේ. එතකොට මේ pandas කියන library pd විදියට නම් කරලා තියෙනවා. නැත්තම් හැමතැනම pandas කියලා ලියන්න වෙනවනේ. එතකොට pd විතරක් මේ පාවිච්චි කරනවා මේ pandas කියන එක වෙනුවට. මේ library import කරන්න කලින් අනිවාර්යෙන් මේ pandas කියන එක install කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් අරගෙන ඒක කම්පියුටරේ download කරලා install කරලා තියෙන්න ඕනේ pandas කියන එක. සාමාන්‍යයෙන් මේ numpy pandas දැන් අපි ඉස්සරහට පාවිච්චි කරන ID කියන්නේ software එකේ මේ code run කරන එකේ automatically තියෙනවා numpy pandas කියන එක. ඉන්න ප්‍රශ්නයක් වෙන්නේ මේ library වල මොනවද මේ library පාවිච්චි කරන්නේ මොනවද කියලා බලමු. numpy කියන එක ඔය mathematical operation වලට තමයි ගන්නෙ. arrays හදන්න matrix හදන්න ඊට පස්සේ ඒ වගේ mathematical operation කරන්න. ඊට පස්සේ pandas කියන එක තියෙන්නේ data handle කරන්න. කියන්නේ table csv excel ඒ file handle කරන්න pandas library තියෙනවා. ඒතකොට read csv file එකක් අපි environment එකට දාගන්න ඒ වගේ වැඩ
ඒවා කරන්න පැන්ඩාස් ලයිබ්‍රරි සයිෆයි කියලා එකක් තියෙනවා. ඒකේ සයින්ටිෆික් මේ ෆන්ක්ෂන් තමයි තියෙනවා. ස්ටැටිස්ටික්ස් මේ ෆන්ක්ෂන් ඒ වගේ ඒවා තියෙනවා. මැට්ප්ලොට්ලිබ් තියෙන මේ ග්‍රාෆ් අඳින්න. සයිකිට්ලන් තියෙන්නේ මේ ML ඇල්ගොරිතම් හදන්න. ක්ලාසිකල් ML ඇල්ගොරිතම් හදන්න. සීබෝන් තියෙන්නේ මේ අර මැට්ප්ලොට්ලිබ් වගේම ස්ටැටිස්ටිකල් ප්ලොට් වලට. ඊට පස්සේ basic python syntax for ml මේ ටික අපි මේ කෝඩ් එක රන් කරලා බලමු. මේකේ තියෙන්නේ basic python syntax ඉස්සෙල්ලා variables ටික ඊට පස්සේ list and array function importing packages මෙන්න මෙතන පොඩි නෝට් එකක් අවුලක් තියෙනවා. මේක මේ තනි ලයින් එකක් විදිහට එන්න බෑ. මෙන්න මේක පල්ලෙහාට එන්න ඕනේ. මෙතනින් එන්න ඕනේ. import pandas svd දැන් ඉස්සරහට කෝඩ් එක රන් කරද්දි තේරෙයි මොකක්ද කියවි කියලා. මෙහෙම තිබ්බොත් error එකක් එනවා. තව තැනක් තියෙනවා මේකත් මේ යටින් ලියවනම් හරි ඒ විදිහට. ඉස්සෙල්ලම අපිට යන්න ඕනේ Google Colab එකට. Chrome එකේ Google Colab කියලා දාපුවාම ඉන්න වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඊට පස්සේ new notebook කියන එකට යන්න ඕනේ. කලින් පාවිච්චි කරලා නැත්නම් සමහර විට මේ sign up වෙන්නේ. ඊට පස්සේ දැන් මේක තමයි කෝඩ් කරන්න යන්නේ. මේ අපි බලමු ඉස්සෙල්ලාම basic python syntax for ml ඊට කලින් කියන්න ඕනේ මේ ඔක්කොම කෝඩ් ටික මෙන්න මේකේ තියෙනවා. මේ GitHub එකේ තියෙනවා. මෙන්න මේ වෙබ්සයිට් එකට ගියාම ඔක්කොම බලා ගන්න පුළුවන්. මෙන්න මේ ml tutorial 1 කියන එක තමයි දැන් ඉස්සෙල්ලාම කරන්නේ. ඒක ක්ලික් කරපුවාම දැන් අපි කරන්න යන කෝඩ් ටික තියෙනවා. මේ ටික තමයි අපි දැන් රන් කරන්නේ. ඒ ටික බලමු. ඒ විදිහට අනිත් ඒවා ටිකක් ගන්න පුළුවන්. 2 3 tutorial 1 2 3 ස්ලයිඩ් ටික අර කලින් වීඩියෝ ස්ලයිඩ් එක part 1 දැන් එක part 2 CSV ෆයිල් එකක් තියෙනවා. අපි ඉස්සරහට පාවිච්චි කරන්න යන data ටික මේකේ තියෙන්නේ. දැන් අපි බලමු මේක රන් කරලා. ඉතින් මේක rename කරන්න පුළුවන්. මේ ෆයිල් එක tutorial 1 කියලා. ඊට පස්සේ මෙතනින් කෝඩ් කරන්න යන්නේ ඉස්සෙල්ලාම variables. අපිට මෙන්න cursor එක අරන් ගිහුවාම මෙතන මේ text කියන එක ගොබාම text ෆයිල් එකක් විදිහට දාන්න පුළුවන්. මම variables කියන එක දානවා. ඊට පස්සේ shift එකයි end එකයි ගොබාම මේ text file text එකක් විදිහට තමයි එන්නේ. කියන්නේ කෝඩ් එකක් නෙවෙයි. කෝඩ් තමයි මෙන්න මෙතන මේ run button එකක් තියෙන. ඒකත් එක්ක තියෙන කෝඩ්. මේ කෝඩ් එක දුක මේ කෝඩ් ඒ බ්ලොක් එකක් දාන්න පුළුවන්. මේ කෝඩ් කියන එක ක්ලික් කරලා තව ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සෙල්ලාම අපි බලමු Python run කරන්න. hello world කියන බන්දාරවල print කරමු. print කරපුවාම print hello world දුන්නාම කියන්නේ මේක ටයිප් කරලා මෙන්න මේ රන් බටන් එක ඔබන්න. එතකොට මේක රන් වෙනවා. අවුට්පුට් එක වෙනවා hello world කියලා. කියන්නේ Python හරියට රන් වෙනවා. ඊට පස්සේ මෙතන ඊළඟ එක තමයි එතකොට අපි මේ text file එක ගන්නේ රන් කරේ. text file එක ෆයිල් යන ටෙක්ස්ට් එකක් තමයි print කරගත්තේ. ඊට පස්සේ මේ විදියට මේ numerical value එකකුත් print කරගමු. ඒ සමානයි 10යි. මේ variable එක assign කරන්නේ සමාන ලකුණ. එතකොට ඒ කියන එක නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ කියන එක නිකන් print කරලා බලමු.
එතකොට print කරපුවාම එන්නේ a කියන එක 10 කියන එක එනවා. මේ විදිහට ඒ කියන වේරියබල් එක පාවිච්චි කරලා අලුත් වේරියබල් එකක් වුණත් අපිට හදා ගන්න පුළුවන්. එතකොට b කියන වේරියබල් එක මම හදා ගන්නවා a එකක් එකතු කරලා. එතකොට මෙතන සයින් කරනවා විතරයි අවුට්පුට් එකක් එන්නේ. අපිට ඊට පස්සේ මේක රන් වුණාට පස්සේ print කරගන්න පුළුවන් මේ b කියන එක. එතකොට ඉන්න ඕනේ 11ක්. ඒ කියන්නේ 10 කියන එක ඒක දැන් මතකේ තියෙනවනේ. ඒකේ මෙමරිය තියෙන්නේ 10. එතකොට ඒකට එකක් එකතු වුණා තමයි b හැදෙන්නේ. එතකොට b 11ක් කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතනත් අර උඩින් කරපු එක වගේම තමයි මේ print hello world වගේම මේ usj කියන එක වේරියබල් එකක් විදිහට වෙනම සයින් කරලා ඒ වේරියබල් එක print කරලා තියෙනවා. මේ මෙතන මේ run button එක ක්ලික් කරනවා එනකොට control එකයි enter එකයි ඔබන්න පුළුවන්. control එක ක්ලික් කරලා control එක ඔබාගෙන ඉඳලා enter එක ඔබන්න. එතකොට run වෙනවා. ඊට පස්සේ list and arrays. list and arrays දැන් ඉස්සෙල්ලා variable වල මොකද වෙන්නේ? එක value එකයි විතරයි variable එකට වැටෙන්නේ. list arrays වලදී මේ list එකක් බලමු ඉස්සෙල්ලා. list මේ තියෙන list එකක්. මේ list එකේදී එතකොට x කියන එකනාගේ value 3ක් save කරගන්න පුළුවන්. memory එකේ තියාගන්න පුළුවන්. මේ එකට වඩා වැඩි වෙන්න පුළුවන්. දැන් මෙතන 3ක් save කරගන්න. එතකොට මෙතන x print කරොත් x ની value x ની value 3 print කරනවා. ඒ විදිහට ගොඩාක් data set මේ ගොඩාක් data එක variable එකකින් එක array එක save කරගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි මේ numpy කියලා library එකක් තියෙනවා. ඒ කලින් කිව්වනේ np කියන්නේ numpy කියලා library එකක් තියෙනවා. ඒකට ඒක පාවිච්චි කරන්න කලින් ඒක import කරලා ඉන්න ඕනේ නැත්නම් error එකක් එනවා. ඒතකොට import numpy as np. එතකොට np කියන වචනේ numpy කියන එක වෙනුවට පාවිච්චි කරලා ඒකේ function numpy වල function එකක් තියෙනවා array කියලා. dot ඊළඟ numpy library function එක call කරන්නේ මේ dot එකෙන්. library එකට ගියා np ඊට පස්සේ dot එක තියලා ඒකේ ඇතුලේ තියෙන function call කරන එක තමයි වෙන්නේ. එතකොට x කියන එක කෙනා numpy array එකක් විදිහට ගන්න පුළුවන්. දැන් මේකේ විශේෂත්වය අපිට මේ නිකන් array එකක් ගන්නවට වඩා list එකක් ගන්නවට වඩා numpy array එකක් ගද්දී ගොඩක් mathematical operation ලීසින් කරගන්න පුළුවන් numpy function එක හරහා. එතකොට මේක අපි y කියලා දෙන්න හිතා. y කියලා print කරොත් ඊට පස්සේ මේක y නතු print y දුන්නාම මේ numpy array එකක් විදිහට තමයි මේක තියෙන්නේ. මේ x කියන එක list එකක් නේ. ඒක උඩ ඒක list එකක් විදිහට තියෙන්නේ. එතකොට ඒක මේ data type වර්ග දෙකක්. ඊට පස්සේ function ගැන කතා කරද්දී මේ තියෙන Python function එක අපි හදපු Python function එක මේකේ වෙන්නේ මේ මොකක් හරි x කියලා value එකක් දුන්නාම ඒ function එක return කරනවා. ඒ කියන්නේ අපිට දෙනවා x time x. ඒ කියන්නේ x වල වර්ගය. මෙතන ඒකට නම දීලා තියෙනවා square කියලා function එකේ නම. function එකක් මේ define කරන්න කලින් def කියන වචනේ දාන්න ඕනේ function එකට කලින්.
එතකොට මේ සෙමිකොලන් කොලන් එක දාන්න ඕනේ. ෆංක්ෂන් එක මේ නේම් කරලා ඒකට එන ආගියුමන්ට්ස් ටික දාලා ඊට පස්සේ තමයි කොලන් එක දාන්න ඕනේ. දැන් මේ අපි මේ ෆංක්ෂන් එකක් හදාගත්තනේ. මේ හදාගත්ත ෆංක්ෂන් එක කෝල් කරන්නේ, ඒ කියන්නේ නැවත පාවිච්චි කරන්න මෙන්න මේ ස්කා කියන එක ඒක ටයිප් කරලා මෙන්න මෙතෙන් එන්න ඕනේ. ආගියුමන්ට් එක මෙතන පැරාමීටර් එක දානවා. මේ ආගියුමන්ට් එකට අදාළ පැරාමීටර් කියන්නේ මොකක් හරි අපිට අදාළ කොන්ස්ටන්ට් එකක්. ඒ කියන්නේ ස්ක්වයර් 5 කියලා දුන්නා. එතකොට අවුට්පුට් එක එන්න ඕනේ. මේ 5 කියන එක මෙතන x වලට යනවා. ඒක ඇතුළට ගිහපුවාම x times x රිටර්න් කරනවා. එතකොට රිටර්න් වෙන්න ඕනේ 25 කියන එක. හරි. එතකොට ස්ක්වයර් 247 දුන්නොත් ඒකේ වර්ගය එන්න ඕනේ වර්ග වෙලා 247 වර්ගය එන්න. එහෙනම් ෆන්ක්ෂන් කියන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. අර මේ එකම වැඩේ නැවත නැවත කරන්න නම් ෆන්ක්ෂන් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ importing packages. ඒක නම් කලිමුත් කියවනේ නම් පයි එක ඉම්පෝර්ට් කරන එක මේ තියෙන. ඒක ඒ විදිහට මේ කලින් දීලා තියෙන මේ pre-built function එක අපේ environment එකට ගන්න පුළුවන්. එතකොට අර අඩු ලයින් සංඛ්‍යා අඩු ලයින් ප්‍රමාණයකින් අපිට කෝඩ් එක රන් කරගන්න පුළුවන්. pre-built function පාවිච්චි කරලා. ඒ ටික තමයි මේ කෝඩ් පාර්ට් එකෙන් තියෙන. ඊට පස්සේ නෝට් එකට යමු. හරි දැන් අපි මේ පළවෙනි කෝඩින් පාර්ට් එක ඉවරයි. මේ ලින්ක් එක ක්ලික් කරලා යන්න පුළුවන් PDF එකේ. ඊට පස්සේ දැන් අර මොඩල් එකක් හදන්න යන්නේ මැෂින් ලර්නින් මොඩල් එකක්. මොකක් හරි ඉක්වේෂන් එකක් වගේ එකක්. එතකොට ඊට කලින් අපිට මේ කරන්න වැඩ කීපයක් තියෙනවා. එකක් තමයි ෆීචර්ස් මොනවද කියලා අඳුර ගන්න ඕනේ. ෆීචර්ස් මොනවද කියලා අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ ඒක ලේබල් මොනවද කියලා අඳුර ගන්න ඕනේ. ට්‍රේන් ටෙස්ට් විදියට ස්ප්ලිට් කරන්න ඕනේ. මේ වෙන් කරන්න ඕනේ. එතකොට ෆීචර්ස් කියන්නේ x values තමයි. x ඒවා එකට වඩා තියෙනවා. අපි මේක අර ගත්ත උදාහරණේ study hours නේ. එතකොට ඒක අනුවනේ ලේබල් වෙනස් වෙනවා. ලේබල් කියන්නේ y ගත්තේ අපි marks නේ. exam marks තමයි y ගත්තේ. එතකොට features labels ඒවා මේ excel file එකක තියනවා නම් ඒවා ඉස්සෙල්ලා වෙන් කරගන්න ඕනේ. xy. එතකොට x කියන එක වෙනම ගන්න ඕනේ. මේ features තියෙන්නේ. මෙන්න මේක තමයි full data set එක. මෙතන තිබ්බා කියලා හිතන්නකෝ x1 මේ x1 x2 x3 x4 x5 y. ඒ කියන්නේ එක variable මේ feature එකක් නෙවෙයි features පහක් විතර පහක් තියෙන මේ data set එකක්. feature එකක් කියන්නේ x value. ඒක අනුව depend වෙන variable එක තමයි target variable එක. කියන්නේ label. තමයි target variable එක. එතකොට මේ අර මුළු excel file එක xy විදියට වෙන් කරලා ගන්න ඕනේ. මේ features labels විදියට වෙනම වෙන් කරලා ගන්න එක තමයි මේ පළවෙනිට කරන්න තියෙන්නේ. features labels ඒවා වෙන් කරගන්න ඕනේ. එතකොට features කියන්නේ input data, labels කියන්නේ target variables. හරිනේ. input data මොකක්ද අපි ගත්තේ මේ ඉස්සෙල්ලා ගත්ත එකක් විතරනේ. අපි උදාහරණේ study hours ඒ වගේ ගොඩාක් variable මෙතන මේ හැටියට රූපය හැටියට පහක් ඒ විදියට තියෙනවා. y variable එක marks ඒ විදියට xy අපි වෙන් කර ගන්න ඕනේ. මෙතන variables used to predict. ඒ කියන්නේ අන්තිමේ හදන මොඩල් එක
y සමානයි 3x/4 කියලා x කියන්නේ මේක ඇවිල්ලා අපි අර කතා කරන මේ එක වේරියබල් එකක් විතරක් තියෙන වෙලාවයි කියලා හිතන්න. එතකොට මෙන්න මේ ටික නෑ කියලා හිතන්න. මේකෙත් x1 x2 x3 x4 නෑ කියලා හිතන්න. එතකොට x1 එකයි y එකයි විතරයි තියෙන්නේ. x1 එතකොට මොකක් හරි වැලියු එකක් දුන්නාම y වැලියු එක ප්‍රෙඩික්ට් කරන එක තමයි අපේ ටාගට් එක. x කියන්නේ පැය 18ක් වැඩ කරන එකනට දාලා කොච්චරක් මාක්ස් තියෙනවද කියන එක තමයි අපේ ටාගට් එක. එතකොට ලේබල් එක තමයි ප්‍රෙඩික්ට් කරන්නේ. ලේබල් එක කියන්නේ y වැලියු එක. එතකොට ඒක තමයි මේ ඉස්සෙල්ලම features labels වෙන් කරන්නේ. features x labels y. ඊට පස්සේ තමයි train test විදියට වෙන් කරන්නේ. ඒ කියන්නේ එතනදී වෙන්නේ ඉස්සෙල්ලා මොඩල් එක හදන්න මෙන්න මේ විදියට ස්ලයිස් එකක් කපලා ගන්නවා. කියන්නේ මෙන්න මේ මෙන්න මේ උඩින් තියෙන ටික මේ උඩින් තියෙන ටික වෙනම ගන්නවා ට්‍රේන් කරන්න මොඩල් එක හදන්න. ඊට පස්සේ අනිත් ටික ගන්නවා ඉතුරු ටික ගන්නවා ටෙස්ට් සෙට් එක විදියට කඩලා ගන්නවා. ඒකෙන් කරන්නේ ඉස්සෙල්ලාම මොඩල් එක හදන්න ගන්නේ මේ උඩ x train y train තියෙන ටික. මෙන්න මේ ටික තමයි මොඩල් එක ට්‍රේන් වෙන්න ගන්න. ඊට පස්සේ ගත්ත මොඩල් එක හොඳයිද නැද්ද කියලා චෙක් කරන්න ඕනේ. ඒකට තමයි x test y test කියන එක ගන්න. එතකොට ඒව පාවිච්චි කරලා තමයි මේ මොඩල් පර්ෆෝමන්ස් කියන්නේ කොච්චරක් මොඩල් එක හොඳද කියලා බලන්න මේ x test y test කියන පාවිච්චි කරනවා. මේ data set එක සාමාන්‍යයෙන් මේක 80%ක් ගත්තොත් data set එකෙන් මේක 20%ක් එතකොට test set එකට එනවා. 80ක් train වෙන්න පාවිච්චි කරනවා 20ක් test කරන්න පාවිච්චි කරනවා. එහෙම නැත්නම් 70ක් train වෙන්න ගත්තොත් 130ක් ටෙස්ට් එක විදියට ගන්න. මේව මේ ස්ප්ලිට් කරලා ගන්න පුළුවන් data set එක. ඊට පස්සේ දැන් මෙතන තියෙන්නේ මේ unseen data කියන්නේ ටෙස්ට් set එක train වෙන්න ගන්න නැහැ නේ. ඒකට ඒ ගන්න ඇති data set එක තමයි අපි මොඩල් එකට දාලා බලන්නේ කොච්චරක් error එක තියනවද. එහෙම බලන්න පුළුවන් මේ කොච්චරක් එක්ස්ප්ලේන් වෙනවද මේ මොඩල් එකකින්. ඒක බලන්න පුළුවන් මේ ටෙස්ට් සෙට් එක පාවිච්චි කරලා. ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන scikit-learn interface pattern. එතකොට ඒකෙදි තියෙන්නේ ඉස්සෙල්ලාම most models in scikit-learn follow this pattern. ගොඩක් scikit-learn කියන්නේ මේ අර කලින් කිව්වා වගේ live peer. එතකොට ඉස්සෙල්ලාම කරන්නේ මේකේ මොඩල් එකක් ක්‍රියේට් කරනවා. ඊට පස්සේ fit කරනවා predict කරනවා. ඒකෙදි ඉස්සෙල්ලාම කියන්නේ model linear regression ෆන්ක්ෂන් එකක් හදා ගන්නවා. අපි ඉස්සෙල්ලා කතා කරේ y සමානයි mx ධන c කියලානේ. එතකොට linear regression වලට m කියලා ගන්නෙ β1 c කියලා ගන්නෙ β0 එකම තමයි. අකුරු විතරයි වෙනස්. එතකොට මේක ලියන්න පුළුවන් y සමානයි β0 ධන β1 x කියලා. එතකොට මේ වෙලා සරල රේඛාව. එතකොට මේ y සමානයි mx ධන c කියන සරල රේඛාව. එතකොට මේ data point එකක් ගත්තොත් data point එක ඇවිල්ලා මේ සරල රේඛාවෙම නැති data point එකක් ගමුකෝ. මේ උඩින් තියෙන එකක් ගමුකෝ. එතකොට සරල රේඛාවෙම තියෙනවා නම් මේ හරිය තියෙනවා. මේ x අක්ෂයට එකක් යනදොත් මෙතන තියෙන්න ඕනේ. උනාට ඊට වඩා ලයින් එකට වඩා ඈතින් තියෙන්නේ උඩින් තියෙන්නේ. එතකොට ඒකට අපි කියනවා error term එක කියලා.
ඒ කියන්නේ දැන් අපි අන්තිමේට ලයින් එකක් හොඳම ලයින් එක මේ ඩේටා පොයින්ට් වලට දාලා ගත්තා. ඒ හැම එකක් උඩින් යන විදිහටම ලයින් එක ගන්න බෑනේ. එතකොට මෙන්න මේ එරර් එක හැම එක්කෙනාටම සලකලා ඒක අඩුම වෙන විදිහට තමයි මේ මොඩල් එක හදාගන්නේ. එතකොට මේ එරර් ටයිම් එක තමයි මේ ඩේටා පොයින්ට් වලට දාලා ලියනවා නම් මේ ෆන්ක්ෂන් එකේ එන්නේ. මේ එරර් ටයිම් එක ඇඩ් වෙනවා ඩේටා පොයින්ට් වලට දාලා. මේ ලයින් එක උඩ නම් y සමානයි බීටා නෝඩ් දාන බීටා 1 x විතරයි. සරල රේඛාවක්නේ. මේ එරර් ටයිම් එක එන්නේ ඩේටා පොයින්ට් රියල් ඩේටා පොයින්ට් වල. මේ එරර් ටයිම් එක 0 වුණොත් නම් මේ ලයින් එක උඩට එනවා. එතකොට මේ අර මේ කියන්නේ මේ ලයින් එකේ ෆන්ක්ෂන් එකනේ. ඊට පස්සේ දැන් මෙතෙන්දි පළවෙනිට ක්‍රියේට් කියන එකෙන් කරන්නේ මේ වගේ මේ ලීනියර් රිග්‍රෙෂන් මොඩල් එකක් හදාගන්නවා. මෙන්න මේ වගේ y සමානයි බීටා නෝඩ් දාන බීටා 1 x කියලා. එතකොට ඒ වුණාට මේ බීටා නෝඩ් බීටා 1 තමයි අපි දන්නේ. මේ බීටා නෝඩ් බීටා 1 හොයන එකට තමයි මේ ඒ කියන්නේ ඒකට ගැලපෙන ෆිට වෙන මොඩල් එකක් හදාගන්න තමයි ඊළඟ ස්ටෙප් එකේදී කරන්නේ. කියන්නේ මේ මොඩල් කියන එකනේ ලීනියර් රිග්‍රෙෂන් කියලා ගත්තේ. මේ මොඩල් එක ෆිට කරනවා x train x y train දාලා x train කියලා ගත්තා අර මෙන්න මේ සෙට් එකනේ මේ data set එකනේ y train කියන්නේ මේ data set. මේ දෙක පාවිච්චි කරලා මේ මොඩල් එකක් ෆිට කරනවා. එතකොට ඒකෙන් ආව ගියමුකෝ පහදන 3x මේ ෆිට කරාට පස්සේ මේ මොඩල් එක ෆිට කරනවා කියන්නේ දැන් ඩේටා පොයින්ට් එක මේ තැනින් තැන තියෙනවා ඩේටා පොයින්ට්ස්. එතකොට ඒකට හරියන ලයින් මේ කම්පියුටරෙන්ම චෙක් කරලා බලනවා එරර් එක අඩුම විදියට එන විදිහ. ඉස්සෙල්ලා මේ රැන්ඩම් ලයින් එකක් ඇදලා බලනවා. ඒ ලයින් එකට මේ තියෙන දුරවල් චෙක් කරලා ඒවා ඉක්වේෂන් එකේ එරර් විදියට අරගෙන ටෝටල් එරර් එකක් විදියට අරගෙන චෙක් කරලා බලනවා කොච්චර එරර් එකක් තියෙනවද මේ ලයින් එකට. මේ එරර් එකට කියනවා SSE කියලා. sum of squared error කියලා ඒක ෆන්ක්ෂන් එක ඉස්සරහට තියෙනවා. එතකොට ඒක මේ ෆන්ක්ෂන් එකේ වැලියු එක බලනවා කොච්චරද කියලා. ඊට පස්සේ ඒකට ආව ගියමුකෝ 1.223. ඊට පස්සේ තව ලයින් එකක් ඇදලා බලනවා. තව ලයින් එකක් ඇදලා බලනවා ඒක කොහොමද කියලා. ඒකේ එරර් ටර්ම් මේ එරර් ටර්ම් වල ටෝටල් එක කියන්නේ මේ ඉක්වේෂන් එක දාපුවම එන වැලියු එක කොහොමද කියලා. එතකොට ඒකෙන් ආවකින් SSE2 කියලා. ඒක ආවකින්කෝ 0.05 කියලා. එතකොට මේ එරර් ටයිම් එක අඩු වෙන එකනේ හොඳ. එතකොට SSE2 කියන එකට අදාළ ලයින් එක දෙවෙනි ලයින් එක ගොඩක් හොඳයි. තව ලයින් එකක් කොහොමම චෙක් කරලා එරර් ටයිම් එක අඩුම එක එනකන් චෙක් කරනවා. SSE3 මේකට ආවගේම 0.0.01 කියලා. එතකොට ඒක තමයි හොඳම ලයින් එක. එරර් ටයිම් එක අඩුම එක. ඒ විදිහට හොඳම ලයින් එක තෝරගන්න එකට තමයි ඒ තෝරගන්න මොඩල් එක තමයි අපි ඉස්සරහට පාවිච්චි කරන්නේ ප්‍රෙඩික්ට් කරන්න. එතකොට ෆිටඩ් ලයින් එක තමයි ඒක. ඊට පස්සේ එහෙම අර අපි අලුත් මේ ට්‍රේන් එක මේ ඩේටා සෙට් එක ට්‍රේන් වෙන්න පාවිච්චි කරපු මොඩල් එකේ මේ ලයින් එක අදින්න පාවිච්චි කරපු නැති ඩේටා ටිකක් තියෙනවානේ x test කියලා. x test y test මෙන්න මේ ටික. එතකොට දැන් යාර අපි හදාගත්ත ෆන්ක්ෂන් එකට මේ x data විතරක් දාලා බලනවා. එතකොට x data දාලා බලපුවාම ඉක්වේෂන් එකට අදාළ predicted value ටික එනවා. එතකොට ඒකේ අර ෆන්ක්ෂන් එක කියන්නේ අපි හදාගත්ත ෆන්ක්ෂන් එකට අදාළ මේ පොයින්ට් වැලියු ටිකක් තමයි මේ ලයින් එක උඩ තියෙන වැලියු ටිකක් තමයි මේ මොඩල් එකට x text දාපුවාම එන්නේ. එතකොට මේ වැලියු ටිකයි අය මේ ටික තියෙනවනේ y test එක. ඒ කියන්නේ ඇත්තම data set එකේ මේ වැලියු ටික ඒවා තිබ්බා කියමුකෝ මෙහෙම.
ඒ පොයින්ට් වලට දාලා Excel වලට දාලා y values බලපුවම මේ පොයින්ට් ටික එනවා. එතකොට ඒව අතර වෙනසක් තියෙනවානේ. ඒ අතර වෙනස චෙක් කරලා මොඩල් එක කොච්චරක් හොඳද කියලා බලා ගන්න පුළුවන්. ඒක තමයි එතකොට අන්තිම පාර්ට් එක විදියට එන්නේ මේ මොඩල් එක ෆිට කරන එක. එතකොට ඉස්සෙල්ලාම මොඩල් එක හදනවා. ඊට පස්සේ ට්‍රේන් සෙට් එක පාවිච්චි කරලා ෆිට කරනවා. ඒ කියන්නේ ඉක්වේෂන් එකක් ගන්නවා. ඒ ගත්ත ඉක්වේෂන් එක පාවිච්චි කරලා y value ඒ මොනවද කියලා බලනවා. ඒ කියන්නේ y predict කියන මේ value ටික බලනවා. ඊට පස්සේ ඒකයි ඔරිජිනල් data වල y value table ටිකයි check කරලා මේ line එකේ performance බලන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මේ code එක කියන්නේ අපි ගාව තියෙන CSV file එකක් හරි Excel file එකක් හරි ඒ වගේ data set තියෙන file තියෙනවා. image audio මේ වගේ තියෙන structural data set වෙන්න පුළුවන්. එතකොට දැන් අපි පාවිච්චි කරන්න යන්නේ CSV file එකක්. එතකොට Excel file එකක් වගේ එකක් තමයි open කරන්න තියෙන්නේ. ඒකට මේ pandas කියන library import කරලා තියෙනවා. කියන අපි ඉන්න environment එක ගන්න තියෙනවා. ඒක PD විදියට rename කරලා තියෙනවා. ඊට පස්සේ ඒක ඒ PD කියන pandas library පාවිච්චි කරලා මේ අපි ගාව තියෙන CSV file එකේ නම දාලා ඒක read කරනවා. එතකොට තමයි අපි ඉන්න environment එකට මේ data set එක ගන්න පුළුවන්. ඒකට ඒ data set එක නමක් දෙනවා. ඒ කියන්නේ CSV file එක නමක් දෙනවා data කියලා. ඒක වෙන නමක් දෙන්න පුළුවන්. ඒකට data කියලා නම දුන්නාට පස්සේ මේ hash දාලා තියෙන ඒවා තමයි comment කියන්නේ. comment run වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ සම්පූර්ණ කෝඩ් එක රන් කරා කියමුකෝ. එතකොට මේ hash තියෙන ඒවා run වෙන්නේ නැහැ. නිකන් මේ වචන ටික විතරයි තියෙන්නේ. කියන්නේ කෝඩ් එකක් විදියට නෑ ඒක ඇතුලේ. hash මුලින් දාපුවා. එතකොට මේ hash එකෙන් කරන්නේ දැන් අපිට කෝඩ් එක එක්ස්ප්ලেইন කරන්න ඕන නම් මේ hash දාලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි රිමයින්ඩ් එකක් විදියට තියාගන්න උනත් මේ hash දාලා ලියන්න පුළුවන්. කියන්නේ අපි ආදිස්සේ කෝඩ් එක බලන්න ඕන නම් මේ hash තියෙන ඒවා ටික බලන්න ඉපුවාම අපිට ලේසියෙන් බලා ගන්න පුළුවන් මේ රිමයින්ඩ් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කමෙන්ට්ස්. ඒතකොට කමෙන්ට්ස් තමයි මේ තුනක් තියෙන්නේ. ඒව රන් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ data කියන විදියට CSV file එක load කරගෙන ඒකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලනවා. කියන්නේ CSV file එක ගොඩක් දිගයි. මේ rows ගොඩක් තියෙනවානේ. එතකොට ඒකේ පළවෙනි rows පහ බලා ගන්න ඕනේ කියමුකෝ. එතකොට මේ පළවෙනි rows පහ print කරගන්න නම් මෙන්න මේ head command එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ head command එක පාවිච්චි කරපුවාම මේ තියෙන මේ data set එකේ නම data. අපි ගත්ත data set එකේ නම ඒක head command.head මේ command එක පාවිච්චි කරපුවාම print කරපුවාම එනවා පළවෙනි rows පාඩ අදාළ data ටික පෙන්වනවා. ඊට පස්සේ summary statistic වල තමයි මේ data set එකේ mean එක variance එක standard deviation මේවා ටික ඔක්කොම පෙන්වනවා. මේ function එක පාවිච්චි කරපුවා describe කියන function එක තමයි summary statistic වලට පාවිච්චි කරන්නේ. දැන් අපි ඒකේ code එක බලමු. මේකට අදාළ code එක මේ link එක click කරපුවාම ගන්නකොට අපි දැන් බලමු දෙවෙනි ටියුටෝරියල් එකට අදාළ code එක CSV එකක් load කරගන්න ඉතින්. ඒ CSV file එකක් මේ Google Colab එකට ගන්න කොහොමද කියලා බලන්නේ. ඒකට අපි වයිට් ගිහිල්ලා new notebook එක ඉස්සරහ අරන් new notebook එකක් අරගෙන දැන් ඊට පස්සේ pandas library import කරගන්නවා. import pandas as pd. ඊට පස්සේ මෙන්න මෙතන file කියලා icon එකක් තියෙනවා. file icon එකට ගිහිල්ලා මෙන්න මෙතන upload button එකක් තියෙනවා. ඒක click කරන්න ඕනේ. ඊට පස්සේ අපිට අදාළ data set එක
ඊට කලින් අර GitHub එකෙන් CSV ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්න. ඊට පස්සේ තමයි මේ මගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ පෙන්නනවා study hours and marks කියන එක ක්ලික් කරලා ඕපන් කරන්න. එතකොට ඕකේ දෙන්න ඕනේ. එතකොට මෙතන මේ අප්ලෝඩ් වෙලා ඉවරලා මෙතන පෙන්නනවා CSV ෆයිල් එක. ඊට පස්සේ රයිට් මේ ඩොට් තුන ක්ලික් කරලා කොපි පාත් ගන්න ඕනේ. ඒ කොපි කරගෙන ඉඳලා අපි ගන්න data set එකට data කියලා නමක් දෙමු. data pd read csv මෙහෙම දෙන්න ඕනේ. pd read csv කියලා දෙලා මේ වරන් දෙකක් දාලා ඩබල් කොටේෂන් දාලා අර පාත් එක පේස්ට් කරන්න ඕනේ. මෙන්න මෙතනින් රයිට් මේ ඩොට් තුන ක්ලික් කරලා කොපි කරලා ගත්ත පාත් එක තමයි මම මෙතන පේස්ට් කරේ. ඊට පස්සේ මේ රන් බටන් එක ක්ලික් කරන්න. එතකොට මෙතන හරියටම කියන්නේ මේ CSV ෆයිල් එක ලෝඩ් වුණා. ඊට පස්සේ ඒක අර හෙඩ් මම කලින් කිව්වා වගේ හෙඩ් ෆන්ක්ෂන් එක ගන්න ඕන. data.head මේ සම්පූර්ණ එකට print කියන එක දෙන්න. එතකොට මේකයි control enter කරපුවාම කොහොමද කෝඩ් එක රන් වෙනවා. ඊට පස්සේ පෙන්නනවා පළවෙනි rows පහ. ඒකේ ඇතුලේ තියෙනවලු study time hours කියලා කොලම් එකකුයි exam results කියලා කොලම් එකකුයි. දැන් මේ මුළු data set එකේ මේ පළවෙනි rows පහ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ data set එක ගැන විස්තර බලන්න ඕන නම් අපි බලමු data.info කියන එක පාවිච්චි info function එක පාවිච්චි කරපුවම මේ data set එකේ විස්තර ටික එනවා. ඒක කියනවා 20000 දෙකක් rows තියනවලු. data column දෙකක් තියනවලු. හරිනේ. study time hours exam results. මේ column දෙකේ නම් දෙක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේ data type එක. d type කියන්නේ float. float කියන්නේ දශම සංඛ්‍යා තමයි data type එක මේ variable දෙකේම column දෙකේම. ඒ වගේ විස්තර තියෙනවා. ආයෙ බලන්න ඕන data describe. මේකෙන් වෙන්නේ අර මම කලින් කිව්ව විදිහට summary statistics වලින් වෙනවා. මේක රන් කරපුවාම මේ count එක mean එක standard deviation minimum maximum මේ median 150 කියන median එක ඒවා මේවා විස්තර ඔක්කොම එනවා. summary statistic එනවා මේ describe function එක call කරපුවා. ඊට පස්සේ මේ data set එකේ මේ plot එකක් ඇඳලා තියෙනවා. ඒ code එක තමයි ඊළඟට තියෙන්නේ. මම ඒක copy කරලා දාන්නම්. මේ plt කියන්නේ matplotlib කියන එක අපි import කරලා නැහැ කියලා කියන්නේ. මෙන්න මේ line එක import කරනවා. හරි මම අයිකරේ මේ ඩොට් එක දෙපැත්තේ ස්පේස් දෙකක් තිබ්බා. ඒ දෙක අයින් කරගත්තේ. මේ plt.scatter හරි දැන් මේක රන් කරලා බලමු. මේකෙන් එතකොට data set එක හැදෙනවා. ඒක ඇවිල්ලා තියෙන x විදියට study time එකයි y විදියට exam results කියන එක. මේ කෝඩ් එකේ බලමු. plt කියන්නේ මේ matplotlib එකේ pyplot library එකෙන් ගත්ත මේ ඒකට දුන්න නම plt.scatter plot එකක් ඉන්න .scatter මෙතනින් දාන්නේ x variable එක. ඒ කියන්නේ study times hours අර data frame එක ඇතුළේ තියෙන excel වලින් ගත්ත එකට මේකට අපි කියන්නේ data frame කියලා. දැන් මේක ඇතුළේ මේ පාවිච්චි කරන මේ excel වගේ ෆයිල් එකට තමයි data frame එක කියන්නේ. ඒකට අපි data කියලා නමක් දීලා තියෙනවානේ.
මේ data frame එකේ study times hours කියන එක තමයි x එක. හරිනේ මේ plot එකේ තියෙන study times hours කියන එක තමයි plot කරලා තියෙන්නේ. එතකොට y විදියට exam results data frame එකේ මෙන්න මේ exam results කියන එක තමයි y විදියට ඇඳලා තියෙන්නේ. exam result හරිනේ. y axis එක exam results. මේ සමානයි කියනනම් දාලා තියෙන්නේ මේ data point වල size එක අඩු කරන්න කියලා. මේකට ලොකු values දුන්නා මේ data point එකේ size එක වැඩි වෙනවා. ඊට පස්සේ මේ plt x label. x label කියන්නේ x axis එක නම් කරන්න ඕනේ කොහොමද කියලා. මෙන්න මේක ඇවිල්ලා තියෙන මේ line එක. study times h. ඒක තමයි මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ y label කියන්නේ exam result percentage එකක් විදිහට ඉන්න මේ විදිහට ඇවිල්ලා එම් දාලා තියෙනවා. වෙන දෙයක් දාන්න උනත් පුළුවන් කියන්නේ. exam result මෙන්න මේක අයින් කරා කියමු percentage එක. ඊට පස්සේ run කරොත් මේ percentage කියන එක එන්නේ නැතුව තමයි run වෙන්නේ. එතකොට rename කරගන්න පුළුවන් වුණා මේ y label එක වෙනස් කරලා. ඊට පස්සේ plt.title කියන්නේ title එක. මේ උඩට දාලා තියෙන එක තමයි මේ තියෙන්නේ. එතකොට scatter plot of exam results and study times hours. ඒ title එකෙන් තමයි යන්නේ. දැන් මේ ඔක්කොම ගැව්වත් මෙන්න මේ plt.show කියන එක දාපුවම තමයි මේ output එක පෙන්නන්නේ. ඒකින්ද තමයි මේ plt.show කියන එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ආයි note එකට යන්න දැන් ආයි. හරි දැන් අපි CSV ෆයිල් එක ලෝඩ් කරගන්න ඉතින් බලුවා. ඊළඟට බලමු මේ linear regression function එක ඇතුලේ මොකක්ද වෙන්නේ කියලා. ඒ ටිකක් දැන් අපි කතා කරලා තියෙන්නේ. මේ y සමානයි beta naught ධන beta 1x plus epsilon. epsilon කියන්නේ error term එකනේ. එතකොට මේ beta naught කියන්නේ intercept එක. beta 1 කියන්නේ slope එක. හරිනේ අර y සමානයි mx ධන c වගේ තමයි. y සමානයි c ධන mx. මේ x කියන්නේ error term එක. අර data point වල දාලා මේක line එකට දාලා මේ විදිහට නෙන්නේ. y සමානයි beta naught ධන beta 1x කියන එක තමයි line එක. පිටත් line එක. එතකොට epsilon කියන්නේ error term එක. epsilon තියනවා කියන්නේ data point එකක් කියන එක. epsilon නැහැ කියන්නේ පිටත් line එකක් කියන එක. ඊට පස්සේ observed data point x1 xi yi කියලා ගත්තොත් ඊට පස්සේ beta naught beta 1 so the line is close to the point. මේ beta 1 beta naught තෝරන්නේ පුළුවන් තරම් data point වලට ළඟම line එක කියන විදිහටනේ. කලින් කිව්වා වගේ මේ data point වලට ළඟින් යන line එක තමයි හොඳම මොඩල් එක. ඒකට අදාළ අන්තක්ඛණ්ඩයයි අනුක්‍රමණයයි මේ beta naught beta 1 කියන්නේ. ඒතකොට මේ දෙක හොයන එක තමයි අපේ ටාගට් එක. මේක machine learning එක. ඊට පස්සේ SSE. හරි error term එක තමයි SSE කියන්නේ. මේ yi hat කියලා ගත්තේ මෙන්න මේක මෙන්න මේ y hat තමයි මෙතන ඉන්නේ. y hat කියන එක කියන්නේ line එක උඩ ඉන්න කෙනා පිටත් line එක උඩ ඉන්න කෙනා තමයි y hat කියන්නේ. ඒතකොට error term එක ගත්තේ මෙහෙම. data point එක මෙතන තිබ්බොත් මෙතන තියෙන gap එක epsilon. එතකොට මේ ඒකට අනුරූපී line එක උඩ ඉන්න කෙනාට කියන්නේ y hat. data point එක තමයි y. ඒ data point එක දාලා මේ y වගේ y hat කියන්නේ y hat සමානයි beta naught ධන beta 1 x xy නේ. එතකොට y කියන්නේ මොකක් හරි data point එකක්. y value එක කියන්නේ beta naught ධන beta 1 x ධන epsilon. epsilon කියන්නේ මේ error term එකත් එකතු වෙනවා. මේක තමයි y hat. මේක තමයි මේ y value එක. එතකොට මේකේ
මේ yi කියන්නේ ඒ පොයින්ට් එකට අදාළව yi කියලා නම් ඒ පොයින්ට් එකට අදාළව y වැලියු මේ දෙකේ අන්තරය අරන් වර්ග කරලා එක ඒව ඔක්කොම පොයින්ට් වල ඒව එකතු කරපුවාම තමයි SSC වැලියු එක එන්නේ. එතකොට SSC වැලියු එක පාවිච්චි කරලා තමයි හොඳ මොඩල් එක මොකක්ද කියලා ඩිසයිඩ් කරන්නේ. එතකොට ඒක SSC වැලියු එක කැල්කියුලේට් කරන්න ඕනේ. එතකොට ඒක මේ මොඩල් එක ඇතුළේම කෝඩ් වලින් රන් වෙනවා. එතකොට visualization simple linear regression. මේ අපි කතා කරපු එක තමයි. මේ ගොඩක් ළඟින් යන ලයින් එක තමයි පිටර් ලයින් එක කියලා කියන්නේ. requirements for the data set. numerical variable තියෙන්න ඕනේ මේ regression function එකක් ගන්න. regression model එකක් ගන්න නම් new x value එකත් numeric වෙන්න ඕනේ, y value එකත් numeric වෙන්න ඕනේ. x එකට predictor කියලා කියනවා, y එකට කියනවා response variable එක කියලා. එතකොට point අඳුම 20ක්වත් තියෙන්න ඕනේ relationship එක බලා ගන්න. data point කියන්නේ excel sheet එකේ ඒ rows 20ක්වත් තියෙන්න ඕනේ. මේ pattern එකක් මේ model එකක් හදාගන්න. ඊට පස්සේ approximate linearity in the scatter plot of y versus x. ඒ කියන්නේ model එක ගන්න කලින් අපිට data plot කරලා බලපුවාම මේ linear ගතියක් පේන්න ඕනේ. එතකොට නේ හොඳ model එක හොයාගන්න ඕනේ. එහෙම නැතුව මේව තැනින් තැන තිබ්බා කියලා model එකක් ගත්තා කියලා වැඩක් නැහැ නේ. ඒකින්ද linearity බලන්න ඕනේ නිකන් approximate linearity. No extreme outliers dominating the fit. ඒක outliers කියන්නේ ගොඩාක් ඇති මේ වැරදියට එන්ඩ කරපුවා ඒව මෙයා මිසිං මේ වැරදි අවුට්පොයින්ට් මේ data point හරි නොගැලපෙන මේ පිට මේ linear model එකකට නොගැලපෙන point තිබ්බොත් ඒකත් මේ ප්‍රශ්නයක් වෙනවා model එකට. ඊට පස්සේ reasonable spreading x, not all xi almost equal. එතකොට මේ x values වල හොඳට spread වෙලා තියෙන්න ඕනේ data set එක. ඒ කියන්නේ මේ data point ගොඩක් තිබුණා මේ අඩුවෙන් තිබ්බොත් ඒකත් ප්‍රශ්නයක් නේ. ඒතකොට මේ ටිකේ model එකක් නැති වෙන්න පුළුවන්, තියෙන්න පුළුවන්. ඒකේ බලපෑමක් නැති වුණා. මට මේ data point බලපුවම ඔක්කොගෙම x values තියෙනවා. එතකොට මේ හොඳට spread වෙලා තියෙන්න ඕනේ x values. ඊට පස්සේ statistical summaries. අර describe කියලා function එකේ අපි කලින් code කරනකොට ගත්තා. එන්නේ ඒවා ගන්න මොනවද ගන්න කියලා බලන්න mean එක, median එක, standard deviation එක x වලයි y වලයි. ඔක්කොගෙම mean, median, standard deviation. ඊට පස්සේ ආය ගන්නවා minimum, maximum, quartiles. ඒක මෙයා ගන්න. correlation එකත් අපිට ගන්න පුළුවන්. එතකොට අර correlation එක ගන්න data frame එක නම දීලා CORR මේ function එක ගහපුවම මේ data කියලා ගත්තේ data frame එක නම dot CORR. එතකොට මේකෙන් එනවා correlation value එක. මේ Pearson correlation value එක මෙතනින් එනවා. ඊට පස්සේ graphics. අපි කලින් මේ code කරනකොට ගත්ත scatter plot එක ඒවා දෙන්න පුළුවන්. histogram of residuals after fitting. fit කරාට පස්සේ මේ error terms වල මේ residuals වල histogram එකක් අයින්ද පුළුවන්. histogram එක කියන්නේ මේ වගේ ගන්න. I ගන්න පුළුවන් residual versus fitted plot to check assumptions. දැන් linear regression function එකක් fit කරද්දී model එකක් හදද්දී ඒකට අදාළ මේ assumptions තියෙනවා. assumptions හතරක් තියෙනවා. ඒවා දැනගන්න ඕනේ දැන් මේ ඒක check කරන්න පුළුවන් මේ assumption හරියනවද කියලා. මේ residual versus fitted plot එක පාවිච්චි කරලා residual versus fitted plot එක තියෙන්නේ මේක residuals fitted.
එතකොට ඒ වගේ අතර ප්ලොට් එකක් එනවා රෙසිඩුවල් 0 තමයි මෙතනදී. ෆිටඩ් වැලියු එකයි රෙසිඩුවල් එකයි අතර මේ ස්කැටර් ප්ලොට් එකක් එනවා. ඒවා මේ ප්ලොට් එක පාවිච්චි කරලා මේ ඇසෙන්ෂන්ස් ටික බලන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම කෝඩ් එකට යනවා. අන්තිම කෝඩින් පාර්ට් එක බලමු. ඒකේ තමයි මේ සම්පූර්ණ කෝඩ් එක රන් කරන්න යන්නේ. ඉස්සෙල්ලාම data explore කරනවා. ඊට පස්සේ linear regression function එක fit කරනවා. ඊට පස්සේ fit කරපු model එක මේ visualize කරනවා. ඊට පස්සේ ඒකේ bonus of fit value එක check කරනවා. ඉස්සෙල්ලාම කරන්නේ මේකෙදිත් අර වගේ මේ data set එක upload කරලා තියෙනවා. මේක connect කරලා මේක upload button එක click කරලා මේ data set එක upload කරගන්නවා. ඊපස්සේ copy path දෙනවා. ඊපස්සේ මෙතෙන්ද read csv එකට ඒ නම paste කරලා දානවා. path එක එනවා copy කරගත්ත එක pd.csv. මෙතන තියෙන්නේ තර කලින් කතා කරපු ටික තමයි data.head කියන එක තමයි මේ print එක ඇතුලේ තියෙන්නේ. මේ ටික run වෙලා ඉවර වෙලා data.head කියන values ටික පෙන්වන්න ඕනේ. කියන්නේ පළවෙනි rows පහ පෙන්වන්න ඕනේ. එතකොට මෙතනින් මේ backward slash n කියන්නේ මේ ඊට පස්සේ මෙන්න මේ ටික print වුණාට පස්සේ අලුත් line එකකින් පෙන්වන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන summary statistic value ටික ගන්න විදිය data.describe කියන function එක call කරපුවාම summary value ටික එනවා mean median ඒ values මේ ටික මේ විදියට එනවා. මේකෙත් අර මේ backward slash එකෙන් තියෙන්නේ new line එකකට යන්න කියන එක තමයි එතනින් තියෙන්නේ. ඊට පස්සේ visualize එක අරන් තියෙනවා නිකන් මේ model එක ගන්න කලින් data ටික visualize කරලා. මෙන්න මේකේ මේ ටිකේ output එක තමයි මේ යටින් visualize වෙලා තියෙන්නේ මෙතන. එතකොට ඒකේ title එක x label y label data point size එක ඒවා ඔක්කොම වෙනස් කරන විදිහ කලින් වීඩියෝ කලින් ටික කිව්වනේ. ඒ විදිහ තමයි මෙතනත් වෙන්නේ. මේ විදිහට x label එකයි y label එකයි title එකයි ඒ ටික type කරලා plot.show දුන්නාම plot එක හැදෙනවා. ඊට පස්සේ model එක fit කරන විදිහ. model එක fit කරන්න කලින් මේ Python library ටික import කරගෙන ඉන්න ඕනේ. ඉස්සෙල්ලාම sklearn.linear model. ඒකෙන් linear regression කියන මේ library package එක import කරගන්න ඕනේ. ඊට පස්සේ sklearn.model selection කියන library train test split කියන function මේ package එක install මේ import කරගන්න ඕනේ. අර කලින් වගේම numpy එකයි matplotlib pyplot එකයි මේ import කරගන්න ඕනේ. ඊට පස්සේ data set එකේ එන්නේ value ඒ කියන්නේ missing values තියෙනවා නම් ඒවා drop කරන්න ඕනේ. මේ data කියන එකනේ අපේ data frame එක නම දීලා තියෙන්නේ. මේ CSV file එක import කරද්දී data කියන විදිහට තමයි අපි නම දීලා තියෙන්නේ data frame එකට. මේ data frame එකේ එන්නේ values drop කරන්න කියන එක තමයි මෙතනින් වෙන්නේ. එතකොට මේ drop කරපු data frame එකට අලුත් නමක් දෙනවා data clean කියලා. එතකොට මේ data clean කියන එක අපි xy කියලා වෙන් කරගන්න ඕනේ. xy කියන්නේ x කියන්නේ features, y කියන්නේ labels. x කියන්නේ අපේ හැටියට study times hours. data clean කියන එක ඇතුලේ තියෙන column එක තමයි මේ කොටු වරහන් දෙක ගානේ දාලා තියෙන්නේ. එතකොට මෙතනින් එන්නේ study time hours කියන variable එක මෙන්න මේ data clean කියන data frame එක ඇතුලේ. දැන් මේ data clean එකේ ඉන්නේ values අයින් කරපු විදිහ නේකින්ද තමයි data clean එක call කරේ. call කරේ නෙවෙයි ඒකෙන් තමයි අපි data set එක ගත්තේ. ඉතින් dot values වලින් dot values කියන එක දාපුවාම ඒකට අදාළ values ටික එනවා. ඊට පස්සේ data clean exam results. ඒකෙන් එන්නේ exam results කියන column එකට අදාළ values ටික මේ y විදිහට එනවා. ඒතකොට xy වෙන් කරගත්තනේ අර ඔයාලට මතකත් ඇති අර කලින් පැහැදිලි කරනකොට අර
Excel sheet එක ස්ප්ලිට් කරන්න කලින් xi වෙන් කරලා ගන්නවානේ. මෙන්න ඒක තමයි මෙතනින් වෙන්නේ. ඊට පස්සේ අර කැලි දෙකකට කඩනවානේ. train test විදියට train test split. එතකොට මෙන්න මේ train test split කියන එක ගත්තේ මෙතන ඉන්නේ. SQL model selection කියන එකෙන් තමයි train test split එක පාවිච්චි කරලා මේ test size කියන්නේ test set එකේ size එක. කියන්නේ මේකේ හැටියට අර 120ක් test set එක විදියට ගන්න. ඒ 180ක් automatically මේ train set එක විදියට යනවා. එතකොට අපි මේ උඩින් හදාගත්ත x y තමයි මේ ස්ප්ලිට් කරන්න ඕනේ. xi තියෙන මේ data set එක. ඊට පස්සේ random state කියන්නේ අර data set එක කැඩෙන විදිය අර fix තියාගන්න. දැන් ඔයා කෝඩ් කරලා run කරද්දි මේ random විදියටනේ මේ data යන්නේ. එතකොට ඒ එකම random විදිය තියාගන්න තමයි මේ random state එක තියාගෙන ඉන්නේ. දැන් 42 කියන එක මාත් දාලා ඔයත් කෝඩ් එක run කරද්දී 42 දැම්මොත් එකම තැනින් තමයි data set එක කැඩෙන්නේ. ඒ කියන්නේ තැනින් තැන තමයි ඔයාලට ඒ තැනින් තැන තියෙන ඒවා ගේ වාගේ train set එකයි test set එකයි බලද්දි මගේ ඒ ටිකම තමයි එන්නේ. එකම data set එක නම්. එතකොට ඒකෙන් හැදෙන ටික හතරකට කැඩෙනවා. මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් කරපුවම හතරක් එනවා. ඒක පළවෙනි එක x train, x test, y train, y test. එතකොට මෙන්න මේ කෑලි හතරකට කඩාගත්තනේ. මේ කෑලි හතර තමයි ඉස්සරහට පාවිච්චි කරන්නේ මොඩල් එක ෆිට කරන්නයි. මොඩල් එක කොච්චරක් මේ මොඩල් එකෙන් එක්ස්ප්ලেইন වෙනවද කියලා බලන්නයි මේ හතරෙන් එක එක ඒවා තමයි පාවිච්චි වෙන්නේ. ඉස්සෙල්ලා අර මම කලින් කියපු විදිහට linear regression නිකන් regression function එකක් දෙන්නේ beta node දන beta 1 x කියන function එක තමයි මෙතනින් එන්නේ. ඒක තමයි මොඩල් එක කියලා අපි නමක් දෙනවා. මේ මොඩල් එක ෆිට කරන්න model.fit කියන function එක call කරනවා. එතකොට ෆිට කරන්න ඕනේ train කරන data set එක විතරනේ. එතකොට x train එකයි y train එකයි තමයි train කරන්නේ. ඒක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ print කරන්න ඕනේ මේ intercept එකයි slope එකයි. නිකන් අපිට බලා ගන්න මොනවද model එක ෆිට කරාට පස්සේ ආපු values මොනවද කියලා. නිකන් සරල රේඛාවක් නෙන්නේ. intercept කියන්නේ අන්තක්ඛණ්ඩය. ඒ කියන්නේ beta node. ඊට beta 1 සම slope එක. එතකොට ඒකට අදාළ values දෙක මෙන්න මේ dot intercept underscore කියන එකෙන් මේ intercept එක ගන්න පුළුවන්. model.cof 0 කියන එකෙන් beta 1 එක ගන්න පුළුවන්. ඊට පස්සේ model.predict කියන එකෙන් ගන්න පුළුවන් මේ අපි හදාගත්ත ෆිට කරපු මොඩල් එකට x test set එක දාලා data set එක දාලා ඒකට දාලා y මේ අපි හදාගත්ත fitted මොඩල් එකට අදාළ values ටික ගන්න පුළුවන් y prediction එක. දැන් අපි එතකොට මේ කෝඩ් එකේ output එක එන්නේ මෙහෙම. මෙන්න මේ line දෙකට අදාළ දැන් print දෙකක් තියෙනවානේ. මේ print දෙකට අදාළ වෙනවා beta node value එක 39.0 ගාන beta 1 5.8යි. ඒ කියන්නේ අර error term එක අඩුම වෙලාවේදී මේ fitted line එකට අදාළ slope එකයි intercept එකයි තමයි මෙතනින් ආවේ. එතකොට මේ තියෙන්නේ ඊගා equation එකක් විදියට මම නිකන් ආයි ලියලා තියෙන්නේ. කියන්නේ මේ තියෙන beta 1 ගේ value එක මෙයා නැත්තම් අපි සාමාන්‍ය විදියට ඕලෙල් ක්‍රමයට කියනවා නම් අනුක්‍රමණය මේ තියෙන්නේ c කියන්නේ අන්තක්ඛණ්ඩය. එතකොට is our final model. මේක තමයි final model එක. ඊට පස්සේ visualizing fit and residuals. ඊට පස්සේ ගත්ත මොඩල් එක පාවිච්චි කරලා මේ ලයින් එක අඳිනවා මේ data set එක උඩින්. ඉන්න මේ ලයින් එක තමයි error term එක අඩුම ලයින් එක මේ රතු පාටින් අඳලා තියෙන්නේ. මේ graph එක අඳින විදිය තමයි මෙතනින් බලන්නේ. plot training data and fitted line plt.scatter. scatter plot එකක් අඳිනවා matplotlib pyplot වලින් ගත්ත function එක පාවිච්චි කරලා x train y train වෙන data set එක තමයි මේ අපි අඳින්න යන්නේ. ඒකේ label එක දෙනවා train data කියලා. ඊයර මෙතන මේ legend එකේ පෙන්නන්න ඕන ඉඳ තමයි ඒක දාන්නේ. train data is 0.5 දීලා තියෙන්නේ. මේ data point වල size එක 0.5 දීලා තියෙන්නේ. plt.plot එකෙන්
ප්ලොට් කරන්න කියලා කියන්නේ මේ ලයින් එකයි y ලයින් එකයි x ලයින් එකයි y ලයින් එකයි පිටට් ලයින් විදියට මේ x ලයින් කියන්නේ මෙන්න මේ පිටට් ලයින් එකට දාලා x වැලියුස් ටික y ලයින් කියන්නේ y එකට මේ ලයින් එකට දාලා y වැලියු ටික ගත්තේ මොඩල් එකෙන් x වැලියුස් ටික තමයි අපි මෙතන අර 100කට කඩාගෙන ගත්තේ. එතකොට මේ ඒක කලර් එක රෙඩ් විදියට දීලා තියෙනවා. ලෙජෙන්ඩ් එකේ ෆිටඩ් ලයින් කියන විදියට නම දාන්න ඕනින් ඉඳලා ලේබල් එක දීලා තියෙනවා ඒ ඩේටා වල. ඊට පස්සේ x ලේබල් එකට x කියලා දීලා තියෙනවා. අපිට x නැතුව දෙන්න පුළුවන් මේක දෙන්න. ස්ටඩි ටයිම් අවර්ස් එකනේ. x කියන්නේ y කියන්නේ exam result. ඊට පස්සේ plt.legend එකෙන් කියන්නේ legend එක අඳින්න කියලා. ඊටසේ title එක simple linear regression එකත් හරි plot.show දාපින්න තමයි අන්තිමේදී මේක ඇඳින්නේ. ඒකත් run කරපුවාම error එකක් යනවා මොකද්ද බලමු. plt.notdefined. මේක මම කලින් run කරලා නැහැ. data උඩේ ඉඳන්ම run කරගෙන ඉන්න ඕනේ. පළවෙනි එක හරි. දෙවෙනි එකත් හරි. ඒකත් හරි. ඊට පස්සේ residual plot එක තමයි අපි මේ අර linear regression වල assumption හතරක් තියෙනවා. ඒක මේ satisfy වෙනවද කියලා check කරන්නේ එකෙන්. ඒ satisfy වුණොත් විතරයි මේ linear regression function එක පාවිච්චි කරන්න පුළුවන්. ඒවා බලා ගන්න තමයි residual versus fitted මේ function එක අඳින්නේ. ඒකත් run කරපුවාම මෙහෙම ඇඳෙනවා. මේ 0 කියන්නේ මේ residual බිඳුවක් තියෙන එක. එතකොට මෙන්න මේකේ තියෙන data point තමයි හරියට මොඩල් එක උඩ තියෙනවා වගේ හරියට එන්නේ. එතකොට මේ අනිත් ඒවා මේ සිරස් උස තමයි error term එක වෙන්නේ. එතකොට මෙන්න මේ point එකක් ගත්තොත් මෙන්න මෙතන ඉඳන් මේ 0 line එකට තියෙන උස තමයි residual එක error එක. ඊට පස්සේ measuring goodness of fit. ඒක දෙන්නේ R squared කියලා value එකක් බලනවා. ඒකෙන් කියන්නේ මොඩල් එක කොච්චරක් මේ data explain වෙනවද කියලා. දැන් මෙතනින් ඇවිල්ලා තියෙන්නේ 0.52. ඒ කියන්නේ 100ට විදියට බැලුවොත් 52යි. 52ක් මේ regression model එක explain වෙනවා. ඉතුරු 48ම error එකක් විදියට. ඒතකොට model එකෙන් explain වෙන්නේ නැහැ ඉතුරු 48ම. data set එක බලද්දි, ඒ කියන්නේ test set එක බලද්දි 152යි explain වෙන්නේ. ඒකින්ද පුළුවන් තරම් අඩුම 180කටවත් වැඩි මොඩල් එකක් වෙනකම් අපි ගන්න ඕනේ. එතකොට මේක හොඳ R squared value එකක් ගන්න නම් දැන් අපිට කරන්න තියෙන එකම දේ මීට වඩා තව x variable add කරන්න ඕනේ. දැන් study hours විතරනේ ගත්තේ. තව variable add කරපුවම තමයි මේ ගොඩක් explain වෙන මොඩල් එකක් අපිට ගන්න පුළුවන්. ඒක තමයි දැන් අන්තිම කෝඩ් එකෙන් කරේ. එතකොට කෝඩ් කරන ටික ඉවරයි දැනට. හරි දැන් මේ අන්තිම කෝඩ් එකත් ඉවරයි. ඊළඟට තියෙන්නේ scikit-learn pipeline එක කොහොමද අපි පාවිච්චි කරේ කියන එක මේ සමරයක් විදියට බලන්න. දැන් මේ ටික අපි ඔක්කොම ඉවරයි. මේ මොකද්ද කරේ කියලා බලන්න. ඉස්සෙල්ලාම අර NA value assign කරේ drop NA කියලා function එකකින්. ඒක තමයි machine value අයින් කරේ. ඊට අමතරව අපිට මේ normalize කරන ඒවා, encode කරන ඒවා, ඒ වගේ වැඩ කීපයක් තියෙනවා. ඒවත් කරන්න පුළුවන් ඒ අදාළ වෙලාවට. දැන් encode categorical variable කියන්නේ දැන් male female වගේ තිබ්බොත් එකට 0 දෙනවා අනිත් එකට 1 දෙනවා. ඒ වගේ වැඩ අය normalize features ඒ වගේ එක ඒවා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි part එක තමයි model එක pre-process කරා model කරා මේ model එකක් හදනවා linear regression හරි
රෑන්ඩම් ෆොරෙස්ට් රෙග්‍රෙසර් එකෙන් ඒ වෙන මේ මැෂින් ලර්නින් ක්ලාසිකල් මැෂින් ලර්නින් මොඩල් එක ඊට පස්සේ ප්‍රෙඩික්ෂන් වලදී අර හදාගත්ත මොඩල් එක පාවිච්චි කරලා අලුත් ඩේටා වලට ප්‍රෙඩික්ට් කරනවා. ඊට පස්සේ අන්තිමේට ඔක්කොගේම සමරියක් තියෙන overall Python ML workflow. ඊට පස්සේ data collect කරනවා. ඉස්සෙල්ලාම data collect කරනවා. ඊට පස්සේ clean and pre-process data, explore and visualize data, choose and train ML model, evaluate on test data, deploy the model and monitor performance. ඒ ටික තමයි මේ overall workflow එක. එතකොට ඔක්කොම ටික කතා කරලා ඉවරයි.